අද කියනවා නම් මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. දැන් කියනවා මං එවලා තියෙන්නේ පල්ලියෙල්ලු. ඒ හින්දා තරුණයන්ට අහු වෙන්න එපාලු. අත්නෝරුවේ සිරිතම් එවලා තියෙන්නේ. අනේ ඒක දන්නේ නැහැ මම ගම කොහෙද කියලා. පල්ලියෙල්ලු එවලා තියෙන්නේ. මං උස්සන්නේ NGO වලින්ලු. අද මං NGO වලින් උස්සනවා කියමුකෝ. ඔයත් කවුද ඉස්සුවේ? NGO වලින් ආවද ගෙදරට ආන්ගාද කත්නෝරුගේ බණත් වෙන අලුත් ගම හඬ යන්න කියලා. සල්ලි පොම්ප කරනවලු මගේ බණවලට. ඊයේ මතුගම බණනේ. කොහොමද 80000ක්වත් දෙන්න ඇති? දබ වැස්සනේ. ඔය මැද්දට ගෙනල්ලා දාන්න ඕන මට බයින් එකේ. මොනවා වගේ වෙයිද? ආපත ටිකින් තමයි ගන්න වෙන්නේ. මිනිස්සු දොහොත් මුදුන් දීගෙන සාදුකාර තියාගෙන බුද්ධා ලම්බන ප්‍රීතියෙන් සම්බුද්ධ ශාසනයට තියෙන ආශ්චර්යයට ධර්මයේ තියෙන හාස්කමට සිවුරට තියෙන ආදරයට පින්නතුනි ජානෙන් ජන්මෙන් පුරුද්දෙන් එන බෞද්ධකමට හැරවෙන මොකේද? ධර්මයේ ගුණ කියන තැන උගන්වනවා සම්දිට්ඨිකෝ. ධර්මයේ ගුණ සාන්දෘෂ්ටිකයි. ඒක තමයි ඔය පේන්න තියෙන්නේ. වෙන මොකේද? ඇත්තොන් සල්ලි දුන්නද බණහන්න යන්න කියලා. මතක තියාගන්න. ඔය සල්ලි දීලා කියමුකෝ. දීලා හරි කවන්නේ පින්නතුනි කුඩු ගානක නවත්තනවා නම් එච්චරයි. මේක පල්ලියෙන් නෙමෙයිනේ. අපායෙන් හරි කමක් නැහැ. ඒවල මේකට හොඳක් වෙනවා නම් මොකද වෙන්නේ? ඒ නිසා අපේ තරුණ මහත්තුරු දැනගන්න. මේ ධර්මයේ හාස්කම කොච්චරද කියනවනම් අර පෙති විකුණන කොල්ලෙක් කියනවා මන් නැවතුවලු. මේ විකුණන මහත්තුරු මේවා නවත්තන්න. අම්මා තාත්තා දුක් විඳිනවා. ධර්මයේ හාස්කම කොච්චරද කියනවනම් සත්තයි අලුත්ගම වෙනස් වෙනවා පෙන්නතුනේ. එහෙනම් බුදුබණ බොරු වෙන්න එපයි. මොරටුවේ පැටියා කියනවා කොල්ල කුඩු වික්කේ අය විකුණන්නේ මං හවද නඩුවලට සල්ලි කොහෙන්ද? දරුවන් අරුවට ගෙවන්න සල්ලි එපේ. රස්සා කරලා ගෙවන්නේ. හාමුදුරනේ මං ඇතුළට යනවලු. බලන්න. මට දුක හිතුණා බෙන්නතුනේ. මං ඇතුළට යනවලු. මං වෙයි. නැත්තව ලොකු පිරිසක් බේරනවලු එකෙන්. මේ ධර්මයේ හාස්කම සෙල්ලන්නේ තරුණයෝ බණහඬ ගත්තාම තරුණයන්ට තරම් මේක දැනෙන පිරිසක් නැහැ. කොල්ලෝ ධර්මයට අනුව ජීවත් වෙන්නේ හිරගෙවල් වල වුණත් ගිහිල්ලා ලෑස්ති වෙලා පෝරකේ බාධාවක් කරගන්නේ ධර්මයට අනුව ජීවත් වෙන්න. කොල්ලා කියනවා හිරේ ගියත් කමක් නැහැ අනික් උඹ බේරනවලු. බලන්න. සත්තයි මේවා විකුණන මිනිස්සු මේවා නවත්තනවා. මේ ගයක් ගානේ අම්මා තාත්තා සතුටින් ඉන්න ඕනේ. පින්නතුනි මෙව්ව හදාගන්න නැතුව කොහොමද අපි නිවන් දකින්නේ? ජරාව ව්‍යාධිය මරණය ගැන පන්සල් වල එක්කහුව වෙලා බණ කියන්න කලින් පන්සලේ පින්කටේ පරිස්සම් කරිය හැකිද? පැන්කෙන්ඩිය පරිස්සම් කරිය හොරකම් කරනවා. පිත්තල බුදු පිළිමයක් තිබ්බ හැකිද? පින්නතුනි නිවන් දකින්න බණ කියන්න විහාරකේ ඇරලා තියෙන්න ඕනේ. පණමඩු ඇරලා තියෙන්න ඕනේ. පන්සලේ ගේට්ටු ඇරලා තියෙන්න ඕනේ. වහලා තියෙන ගේට්ටු ටික අරගන්න ඕනේ පින්නතුනි ඉස්සරලා. වෙන කොහොමද මේවා කියන්නේ අපි? මිනිස්සුන්ට නිදහසේ රැක් දවාලක් නැතුව පන්සල් එන්න තියෙන්න ඕනේ.
අම්මට තාත්තට සනසීමෙන් මැරෙන්න පරිසරයක් තියෙන්න ඕනේ. දරුවන්ට අපේ තරුණයන්ට මේ පන්සිල් ටිකවත් ගන්න හොඳ සිහියක් තියෙන්න එපා. බුදුවරු උගන්වන්නේ විනයෝච සුසික්කිතෝ. හොඳ විනයක් තියෙන්න ඕනේ. හොඳ ශිල්ප ශාස්ත්‍රීය අවබෝධයක් තියෙන්න ඕනේ. එනිසා මතක තියාගන්න. මේවා හදන්න නම් අර ගිල්ල ගන්න විනාශ වෙන ඒවා සේරම නවතින්න ඕනේ. මම ඔය අපේ තාත්තලාට කියන්නේ තරුණ මහත්තුරුන්ට කියන්නේ බොහෝම පුංචි කාලය තුල හෙට ඉඳන්වත් හැදෙන්න හැම තැනකදීම කරන යෝජනාවක් තියෙනවා. පින්නතුනි ඔය මම මේක මෙහෙත් කියනවා දැන් මේක ඉවරලා දැන් කළුතර බණ දුවේ පන්සලේ කතා කරලා කියනවා දැන් පටන් ගමුලු. ඇයි පිරිලා ඇත්ත හිතන්නකො දැන් ඉඳගෙන ඉන්න අම්මලා තාත්තලා වැත්තන තව ටිකකින් නැගිටිනවනේ. මිනිස්සුන්ට බණ අහන්න ඕන පින්නතුනේ. මිනිස්සුන්ට නිමෙන්න ඕනේ. මිනිස්සුන්ට දැනගන්න ඕනේ හාමුදුරුවනේ හරි මොකද්ද වැරදි මොකද්ද කියලා. මිනිස්සුන්ට දැනගන්න ඕනේ පව් මොනවාද පින් මොනවාද කියලා. හෙට ඉඳන් ගෙදර අම්මට තාත්තට දරුවන්ටව කිසි කෙනෙකුට මේක ඉතින් හෙට ඉඳන් කරන්න ඕන හොඳ. තෝ කියලාවත් කියන්න එපා.